මේ හරි මම account එකේ review එක පටන් ගන්නවා guys. මුලින්ම මම ඔයාලට කිව්වා account එකක් ගද්දි මචං setting වලට ගිහිල්ලා මෙතනට ගිහිල්ලා මෙතන bind mail එක add කරලාද කියලා බලන්න. මේ මගේ bind mail එක add කරලානේ තියෙන්නේ. ඒක අගේ හරි සද්දයක් යනවා mute කරපන්කෝ. මේ bind mail එක add කරලාද කියලා බලන්න. මේක add කරලා තියෙනවා නම් මගේ දැන් මේ account එක තියෙන්නේ වෙන Gmail එකකින් තමයි log වෙන්නේ. මෙතන දාලා තියෙන්නේ වෙන Gmail එක. දැන් ඔයා හිතන්නකෝ මගේ මේ මෙතන log වෙන Gmail එක මම කවුරු හරි ඉස්සුවා කියලා. මට මේ Gmail එක හරහා මචං මෙන්න මේ Gmail එක ගලවන්න පුළුවන්. එතකොට මේක අයින් වෙනවා සම්පූර්ණ account එකකින්. එතකොට මට log වෙන්න Gmail එකක් හරි Facebook එකක් හරි VK එකක් හරි මොකක් හරි දාගන්න පුළුවන්. එතකොට වටිනම දේ තමයි account එකවත් නෙමෙයි වටින්නේ. මෙතන recovery mail එක. ඒක තමයි මචං account එකේ වටිනම දේ. මේක මචං එතකොට මේක ඔයාලගේ mail එකකට මෙහෙම change වෙන්න දාන්න පුළුවන්. දවස් 15ක් යනවා. මේ ඔයා ගන්න කොහෙන් හරි account history එකකින් ගන්නවා නම් එයාලා කොහොමද මේක මාරු කරලා දෙන එක මාරු කරලා දෙන්න ඕනේ අනිවාර්යයෙන්. ඔයා සල්ලි දීලානේ ගන්නෙ. එතකොට ඔයාගේ mail එකට මේක මාරු වෙන්න දාලා එයා දවස් 15ක් වග කියනවා. ඊට පස්සේ login එකත් එයා ඉල්ලගෙන ඔයාට මේක හදලා දෙනවා. ඒක පළවෙනි දේ. ඒක මුලින්ම බලන්න. ඊට පස්සේ profile එකට ගිහිල්ලා බලන්න. ඔයා බලාපොරොත්තු වෙන ඔයා බලාපොරොත්තු වෙන account එකද මේ කියලා. හරිද? level 91 like 1,99,000යි. ඔන්න මචං තියෙනවා විස්තර ටික. ඊට පස්සේ මචං මේකේ kill පැත්තට ගිහිල්ලා බලන්න. kill මචං 1,60,717යි. ප්‍රොෆයිල් එක බැලුවා. හරි ඒක ඉවරයි. ඊට පස්සේ මචං යන්න මුලින්ම ඉතින් මොනවා කරන්න හෙළුවෙන් ඉන්න බෑනේ. ඇඳුමක් අඳින්න බෑ. ඇඳුම් පැත්තට යන්න. හරිද? මේ මං කියපු එක හරි නේද? bind mail එක වැදගත් නේද? chat එකේ කට්ටිය මොකද හිතන්නේ? මම මේ මගේ නෙමෙයි ඉතින් ඕනම කෙනෙක් කියන්නේ ඉතින් මං කියපු දේ තමයි ඉතින් ඒක තමයි වටින්නේ මේ ඊට පස්සේ මචං යන්න බොයිස් මෙතන බණ්ඩල් වලට බණ්ඩල් 1054ක් තියෙනවා ඊට පස්සේ ගිහිල්ලා බලන්න ෂර්ට් වලට මුලින්ම ඔයාලා ආස දේවල් තියෙනවද කියලා මෙන්න ග්‍රෑන්ඩ් ප්‍රයිස් තියෙනවා මචං අම්බානේකට ආකරයක් ග්‍රෑන්ඩ් ප්‍රයිස් ආකරයක් ඊට පස්සේ මෙන්න මචං ගෝල්ඩන් ෂේඩ් එක ඊට පස්සේ චිකන් එක මෙන්න හිප් හොප් ආපහු සකුරා මෙන්න මචං මේ පරණ මචං මේ රෑන්ක් ටීෂර්ට් රෑන්ක් ජර්සි තියෙනවා නරූටෝ බණ්ඩල් සෙට් එක තියෙනවා මචං මේ තනිකර ග්‍රෑන්ඩ් ප්‍රයිස් ආකරයක් ගයිස් හරිද මේක මං හිතන්නේ මචං බල්ලා ඉවර කරන්න ගියොත් අපිට පිස්සු ඇදෙයි බලනවද කට්ටිය බලනවද කට්ටිය මොකද කියන්නේ බලනවද කට්ටිය ඉක්මනට කමෙන්ට් එකක් දාන්න ගයිස් කට්ටිය ඉක්මනට කමෙන්ට් එකක් දාන්න බලනවද ඔන්න එහෙනම් පෙන්නගෙන යන්නම් මචං ග්‍රෑන්ඩ් ප්‍රයිස් ආකරයක් ගයිස් හරිද ඔන්න තියෙනවා කොල්ලණී ඔන්න මම පෙන්නගෙන යනවා අන්දන්නේ හැමෝම ඉතින් ආසම එක තමයි ඉතින් මේ දාගෙන ඉන්නේ මේ හැමෝම ආස එක තමයි මේ දාගෙන ඉන්නේ ෂර්ට් කලිසන් නෙමෙයි මං කියන්නේ මාස්ක් එක ඔයාලා ආස මොකක් හරි කිට් එකක් තිබ්බොත් කියන්නේ කන්දෝ මෙන්න මේ කිට් එක පට්ටරය ආයේ මේ උඩ කොණ්ඩේ ගොඩාක් කොල්ල හොයනවා මචං ගොඩාක් කොල්ල හොයනවා මේ කිට් එක මෙහෙම පෙන්නගෙන යන්නම් ඔයාලට ඔන්න බොයිස් ඔයාලා ආස කිට් එකක් තිබ්බොත් කියන්න දාලා පෙන්නන්න ඔයාලා ආස කිට් එකක් තිබ්බොත් කියන්න මේ ඉස්සරහා වාතල් කිට් තමයි වන් පන්ච් මෑන් කිට් එක ඒකත් ගොඩක් කට්ටිය හොයනවා මේ මනි හේස්ට් එක මේක ග්‍රෑන්ඩ් ප්‍රයිස් නේද බා රැප එක අර බිග් බොක්ස් රැප එක මෙන්න ඉතින් හැමෝම ආස එකක් හරිද හැමෝම ආස එකක් අර සුදු කොණ්ඩේ හැමෝම ආස එකක් මේ අර කිට් එකේම මේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් එකේම අර අනිත් ඒ නෝමල් ප්‍රයිසස් ටික අපි මොකද ෆ්‍රී ස්ටයිල් කිට් එකක් දාමුකෝ දිනුවා මොකද වෙන්නේ බොක්ක වෙන්න මචං මේ ගෝල්ඩන් ෂේඩ් එක නේද බං මේකේ අනිත් ටික වෙන්න මචං මේ වල අපි බං අපි නම් කියන්නේ වෙනස් මේකේ ගරීන එකෙන් දී දාලා තියෙන්නේ වෙන නම් බං අපි කියන්නේ වෙනත් නම් ඔව් බං අපි කියන්නේ වෙනත් නම් ඔව් යකෝ වා දැන් කොල්ලට ඒ නම කිව්ව පස්සේ තමයි දන්නේ ඔව් ලෝකේෂ් බණ්ඩල් කිව්වම තමයි අරක දන්නේ බං ඒක ඇත්තනම ලෝකේෂ්ද නෑනේ නම
වෙන එකන්නේ දීලා තියෙන්නේ කරීන එකේ. B2K කිට් එක. බලහන්කෝ ඉතින් අපිවත් දන්නේ නැහැ නේ කිට් එකේ টොප් එකයි මේකයි මොකක්ද කියලා බා. නම කියන්න දන්නේ නැහැ නේ. වෙන්න මේ කිට් එකත් ලස්සනයි. මේක පෙන්නලා ඉවර කරන්න බැරි වෙයි බං ඉච්චරට තියෙනවා බා. කට්ටිය කමෙන්ට් එකක් දාමු ගයිස්. මේ උඹලා ප්ලේ කරනවා නම් ප්ලේ කරලා වරෙන් අවුලක් නැහැ හොඳේ. මම මේක රිවිව් කරන්න. නෑ අවුලක් නෑ. අපිත් ඔය ඉන්න දන්නේ. අම්මට මේ අර මේවා දෙකම තියෙනවා. ආත් මේ බලන් ඉන්නේ සුපිරි කිට් එකක් තියෙනවා. ඉඩමක් දෙන්නද ඔයාලට? ඇත්ත බං බලහන්කෝ බං. අඩේ මං ඇඳලවත් නෑ බං මම මේ පල්ලයට ගිහිල්ලත් නෑ බං අල්මාරිය හරියේ නෑ වගේ බං. ඉස්ටා දාලා තියෙන කිට් එක විතරයි නේ අදින්නේ. ඒ ටික විතරයි දැමෙන්නේ බං. මේ පල්ලයට ඉවෙන්නෙත් නෑ. ඇයි බං ලයිව් එකේ ඇවිල්ලා කම්මැලිනේ බං. පල්ලයට ඇවිල්ලා. සුපිරි 1500 ගාණක් බුදු අප්පේ. අම්මෝ රම්මෝ. ඔය යෝග දෙන්න පාවන් අපරාධෙලු. ඇත්ත ඉතින් ඇත්ත. දුන්නොත් දෙන්නේ මීට වැඩි එකක් ගේන්න තමයි බං. දුන්නොත් දෙන්නේ මීට වැඩි එකක් ගේන්න තමයි. මේ බලපංගු බොට් ටී-ෂර්ට් ගොඩ. ඔය අර ෆුට්බෝල් ටී-ෂර්ට්. ගාන ගොඩක් කොල්ල. ඔව් ෆුට්බෝල් ටී-ෂර්ට්. හරි අම්මෝ ඇති අන්තන් ඉවර. මේ මොකද්ද බං? කුරුමි නික්රින්ගුව. කොහෙටද? මගේ PC එකට. කොහෙටද කියලා. යාවලමං කුඹේ. යටින් ගියා. අඩෝ මං ඉස්සර මචං මං ටාගට් කරේ මේ වගේ ෂර්ට් එකක් තියෙන මට account එකක් තිබ්බේ මට account එකක් තිබ්බේ නෑනේ සීසන් 11 account එකක් මං ගාව තිබ්බේ 11න් පටන් ගන්න ID එක. මේ වගේ මචං චිකන් එකක් දාගෙන ප්ලේ කරන්න මගේ බුදු ආසාවක් තිබ්බේ බං. හරිද? උඹලට මචං එහෙම කවුරු හරි ඉන්නවනම් අනේ හැබෑවයන් කියලා එකෙන්ම ප්‍රාර්ථනා කරනවා ඈ. කොහෙද ගියා? මොකක්ද අඳින්නේ කිට් එක අපි? කියපන්. ඔය වගේ account එකක් තියෙද්දි ඉතින් මොකක්ද අඳින්නේ කියලා හිතන්න බෑ. ඇත්ත. ඔක්කොම ඇඳගෙන යන්නේ. ඔයාලට මේ කලිසම් පෙන්වන්න තමයි. කලිසම් පෙන්වන්නද? මේ කට්ටිය ඔක්කොම ලයිව් එක ලයික් එකක් දාමු. කට්ටිය ඔක්කොම ලයිව් එක ලයික් එකක් දාමු ගයිස්. කට්ටිය ඔක්කොම ලයිව් එක ලයික් එකක් දාමු. ඊට පස්සේ ගයිස් ඊට පස්සේ මචං වන් පංච් පෑන් තියෙනවා. YT පෑන් සෙට් එක තියෙනවා මචං. ඔන්න ඔයාලට කලිසම් ටික උඩම තියෙන ස්ටාර් දාලා තියෙන ටික මම දාගෙන යන්න. මේ කලිසම් මොකද්ද බා? ඒක රෙයා කලිසමක්ද බා? ඈ බා? ඔය ෂෝට උඩ මේ අර තියෙනනේ අර මුහුදේ සීන් එකට ආවේ. ඒක රෙයාද? බීච් එකේ. නන්න. සිරාවට ඊට පස්සේ ගයිස් නරූටෝ කලිසම් ටික තියෙනවා මේ අපි බලපු ටිකම තමයි ඉතින් තියෙන්නේ අර ෂර්ට් වලම කලිසම් ඉතින් මේවා නම් ඉතින් පල්ලහැට ගිහිල්ලා බලන්න දෙයක්වත් නැහැ බං හරිද අර ෂර්ට් ටිකේම කලිසම් ටික කට්ටිය මචං මේකේ ගන් වලට නෙමෙයි උඹලා නම් මන් දන්නවා උඹලා නම් කිට් වලට තමයි මචං මේකේ පිස්සු ඇටලා ඉන්නේ උඹලා ඇත්තටම මේ කවුන්ට් එකේ මචං මොනවාටද පිස්සු ඇටලා ඉන්නේ කිට් වලටද ගන් වලටද කමෙන්ට් එකක් දාන්න නමට කට්ටිය ඔක්කොම කමෙන්ට් එකක් දාන්න ගයිස් ඔන්න තමයි අයියා. ඔන්න බබෝ ඇතින්නියා. උඹට කිඩ්ද ගන්න උඹ ගන් ටිකක් බල්ලා ඉඳපන්කෝ. ගන් බැලුවේ නෑනේ තාම. කට්ටියම කමෙන්ට් එකක් දාමු Facebook YouTube ඔක්කොම කොල්ලෝ ටික මචං කමෙන්ට් වරුසාවක් දාමු ඔයාලා කිට් වලටද නැත්නම් ෂර්ට් වලටද මචං පිස්සු වැටලා ඉන්නේ. වෙන රෝග් කිට් එක හරිද රෝග්ගේ කිට් එක. කලිස් අඩෝයි පාවෙනවා බං පල්ලහැට යද්දි බං පිස්සු ඇදෙන මේ අතත් රිදෙනවා බං මට ස්ක්‍රෝල් කරලා ඉතින් කොච්චර තියනවද ඒක අම්මේ ඔව් බං මේ ස්ක්‍රෝල් කරලා අතත් රිදෙන මට මචං ඉස්සර තිබ්බේ මෙන්න මේ කලිසමයි තමයි මචං මේ මට අර හොඳම කලිසම් දෙයකට තිබ්බේ මේ දෙක බං මේ දෙක ඇඳලා තමයි මචං මාරුවෙන් රීච් බොඩිය දාලා තමයි සෙල්ලම් කරන්නේ බං මට හොඳට මතකයි. මෙන්න මේ දෙක තමයි මගේ account එකේ තිබ්බ මගේ කලින් account එකේ තිබ්බ හොඳම kit එක. හරිද? මගේ account එකේ තිබ්බ හොඳම kit එක මේකට reach body දාන්නේ මචං. reach body දාලා තමයි සෙල්ලම් කරන්නේ. මට එතනින් එහාට මචං
තිබ්බේ නෑ හොඳ කිට්ටයක් බා. මේ කළු කලිසම් යට තියෙන්නේ බා. මේ බලපංකෝ. ඊට ට්‍රොපිකල් පැරට් එකනේ අතරගන්නේ ට්‍රොපිකල් පැරට් එක පැප්ප. කහපෝ කරේ අතර ගන්න. ඒකයි ගිනි සෝටියයි වා ඉස්සර. මේ කළු කලිසම් පල්ලහැටම ගිහිල්ලා. කළු කලිසම් පල්ලහැටම ගිහිල්ලා. දාන්නේ නෑ නේක. ඔන්න බයි සිතුරු කලිසම් ටික මම පෙන්නගෙන යනවා. ෆුට්බෝල් කලිසම් තියෙන අම්බානකට. ඔව් බයි ඉස්සර පට්ට මතකයන් තියෙන්නේ. පට්ටම් මතකයන් තියෙන්නේ. ඒක මතක් කරන්නලා මේ කළු කලිසමට බං අඩෝ ස්ටා එකක්වත් දාලා නැහැ බං. ඈ බං ගණන්වත් ගන්න ඒවා. මේ හිප් හොප් නම් වැඩකුත් නැහැ බං. විසික් කරලා දාන්නද? හිප් හොප් අයින් කරා ඒක ස්ටා එක. අස්පා සීන් එකේ ඉන්නේනේ. හිප් හොප් අයින් කරා මචං. හිප් හොප් එක අයින් කරා ස්ටා එකෙන්. හැචූස් ගාලා අයින් කරලා දැම්මා. හරිද? ඒක ගයිස් account එක මම ඔයාලට පෙන්න ගන්න මෙන්න තියෙනවා ඉතින් මාස් ටික කට්ටිය මාස් ටික ඔන්න. සකුරා නම් මනම් ඔය සෙට් එකම තියෙනවා මචං. ඔන්න බොයිස් සුපිරිම මේ account එක ගැන ඉතින් කියන්න දෙයක් නැහැ බං. මම වර්ණනා කරලා වැඩක් නැහැ නේ බං. ඈ මේ හරියට කවදාවත් රිවිව් එකක් දීලා නැති ඉඳ තමයි රිවිව් එකක් දෙන්නේ. ඉමෝට් 280ක් තියෙනවා බං. ඉමෝට් 280ක් තියෙනවා. ඕකේ. ඉමෝට් කීයද? ඉමෝට් 280යි. හරිද? ඉමෝට් 280ක් තියෙනවා guys. ඊට පස්සේ මචං කලෙක්ෂන් පැත්තට ගියොත් බෑග් ගන්න. ඔන්න මචං ඇවටා බැනස් තියෙනවා. පරණ ඇවටා බැනස්. ඔන්න මචං ඉතුරු ටික ඔයාලට බලා ගන්න ඕන. ඕපන් නොකර බන්ඩල් 65ක් තියෙනවා. ඊට පස්සේ ලෙවල් 91. ඊට පස්සේ අපි යන් ගන් පැත්තට. ඉතින් හැමෝම ආසාවෙන් බලාගෙන ඉන්න. ඉතින් එවෝගන් 4යි 8යි 12යි 16යි 17යි 18යි. එවෝගන් 18ක් මැක්ස් ගයිස්. හරිද? එවෝගන් 18ක් මැක්ස්. මේ ඔයාලට පුළුවන් බොයිස් මේ account එක දෙමුද ළමයි මොකද කියන්නේ? account එක දෙමුද? account එක දීලා මචං මේ මීට වැඩිය හොඳ එකක් ගෙමුද? කට්ටිය මොකද කියන්නේ කොල්ලනේ? කොල්ලෝ කෙල්ලෝ ටික මොකද කියන්නේ? මේක දීලා මීට වැඩිය හොඳ එකක් ගෙමුද? එවෝගන් ඔක්කොම මැක්ස් මචං. එවෝගන් ඔක්කොම මැක්ස් මෙන්න මචං ග්‍රෑන්ඩ් ප්‍රයිස් ගන්නන් තියෙනවා අම්බානේකට. හරිද? ග්‍රෑන්ඩ් ප්‍රයිස් කිටුත් එහෙමයි ග්‍රෑන්ඩ් ප්‍රයිස් ගනුත් එහෙමයි. හරිද? ගන්න 1463යි. හරිද? ගන්න 1463යි. මෙන්න තියෙනවා guys account එක. ඔයාලට පෙන්න මේ UMP එකම જાතියෙන් 4යි මේ MP5 4යි 5යි. මේ පේනවනේ MP40 අනේ අම්මේ මේ P90 අම්බෝ තොම්සන් මේ පොලිමට මේ ඔක්කොම තියෙනවා බං. බයිසන් මේ සෙට් එකම තියෙනවා. දිගසොටි සෙට් එකම තියෙනවා මේ. දෙකේ සොටි ඔක්කොම තියෙනවා බං. ට්‍රොපිකල් එකත් ඇතිනේ. ට්‍රොපිකල් එක පල්ල හැත්තේ. ඔන්න බොයිස් මචං මේ අම්මෝ නේද මේ account පේනවනේ. එකම જાතියෙන් ගොඩයි බං. ඔව් බං එකම જાතියෙන් පොලිමට තියෙනවා බං. පාට වෙනස් මචං. නිකන් සරුවත් කඩේ වගේ. නිකන් පාට නිකන් විසියාගේ ජංගි ටික වගේ. හරිද? සෝස පාට තියෙනවා, නිල් පාට තියෙනවා, රතු පාට නේ බං විසි. ගියාද? ඊට පේන්නේ වර්ණන්ද තමයි. මෙන්න මචං normal guns ටික. QP discount අම්මනම්. අඩෝ ගන් ස්කිනුත් මචං යන්න තියෙනවා යටටම බා. නෑ මීට වැඩිය හොඳ account තියෙනවා සුද්දා. මීට වැඩිය account ඇති. අපේ account එකේ ඉතින් යම් කිසි ප්‍රමාණයකින් හොඳයි බා. මීට වැඩිය account ඇති බං. යකෝ. උඹලා කියන දෙයක් තමයි. ඒක මෙහෙමයි. තම තමන්ගේ choice එක අනුව. හරිද? තම තමන්ගේ choice එක අනුව තම තමන්ට පේන විදිය අනුව. දැන් මේ account එකේ මචං නැති වෙන account එකක තියෙන kit එකක් වාස වෙන්න පුළුවන්. හරිද? වෙන account එකක මචං නැති මේකේ තියෙන kit එකක් වාස වෙන්නත් පුළුවන්. ඒක මචං ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා මචං. මට මේක හොඳම account එක මචං. මට. හරිද? මොකද මං ආස මචං මේ ජර්සි අනම්මනන් ටික තියෙනවා. අර මාස්ක් එකට තමයි මං ගොඩක් මාස. මේ මාස්ක් එක තියෙනවා. ඉතින් මචං මට හොඳයි. එහෙම තමයි සීන් එක. කට්ටිය ඔක්කොම ලයික් එකක් දාමු. ලයික් 2k කරමු guys. කට්ටියම ලයික් 2k කරමු. කට්ටිය ඔක්කොම ලයික් 2k කරමු. අර කලින් පෙන්නපු account එක මචං ඔයාලට මේ මගේ all EP එක 9 ලක්ෂ 9 මාරෙන් ගන්න පුළුවන්. මේක දෙනවා නම් ඉතින් මම 17යි කිව්වේ. මීට අවුරුදු ගානකට කලින් account එක මචං මගේ
අන්තරස් දහන් වෙච්ච වෙලාවේ බොයිස් ඊට පස්සේ account එක recover කරලා ගන්න මාසයක් විතර ගියා. ඒ ගත්තට පස්සේ මේ account එක මම දුන්නේ ලක්ෂ 15 15 නේද? ඔව් 15 දුන්නේ. ඉතින් ඊට පස්සේ මම මේක මං ආයෙ ගත්තට පස්සේ ජෙම් ලක්ෂයක් කරානේ බා. ඊට වැඩිය top up කරානේ ලක්ෂයකට වැඩිය ලක්ෂයක් ගාලා ආයෙ top up උත් කරානේ. ජෙම් ලක්ෂයටම එතනම සෑහෙන ගාණක් ගිහිල්ලා තියෙනවානේ. එතකොට ඒත් දෙන්නේ 17න් මචං. ඒත් දෙන්නේ 17න්. එනි සුල්තාන් බය අර ප්‍රස්ථාත ලකුණ අර සීන් එකේ එනි සුල්තාන් බය හරිද? බය නෑ යකෝ කියාගෙන ඉන්නේ කට්ටිය ඈ.